කාට හරි වැදගත් වෙයි කියලා හිතලා තමයි මේ ඉන්ෆර්මේෂන් ටික ෂෙයා කරගන්නේ. මම කිව්වා අපි ෆ්‍රොන්ස් එකක් ඉන්දියාවෙන් ඩිරෙක්ට් ඉම්පෝර්ට් කරගන්න එකයි AMW එක through ගෙන්නද්දී අපිට තියෙන වාසි අවාසි මං කලින් කිව්වා. ඒ කියන්නේ අපිට ඇත්තටම මේකේ තියෙන එකම වාසිය මට තේරෙන විදිහට නම් එකම සහ මටත් අවශ්‍ය වෙලා තිබ්බ එකම දේ මාසෙන් මාසෙකමාරේ වාහනේ ගෙන්න ගන්න පුළුවන්. ඕක තමයි එකම ලොකුම වාසිය. AMW එකෙන් ගෙනවත් මාස 6ක් යනවා. ඉතින් යාලට බැන බැන ඉන්න ඕනේ නැහනේ වෙන ඔප්ෂන් එකක් තියෙද්දි. ඊට අමතරව මම අර වාසි කිව්වා. AMW තුයි ගෙනාවෙන් මේක බ්‍රෑන්ඩ් නිව් වෙහිකල් එකක් විදිහට පොතේ එන්නේ. අපි මෙහෙම පිටින් ගෙනාවත් එන්නේ රීකන්ඩිෂන් එකක් විදිහට. මොකද එහෙ රෙජිස්ටර් කරලා මෙහෙට එන්නේ එකත් කිව්වා. ඊට අමතරව AMW එකෙන් ගෙනවත් එයාලා රෙජිස්ටර් කරලා ඒ කොස්ට් එකටම රෙජිස්ටර් කරලා තමයි දෙන්නේ. හැබැයි මේක අපි තනියම රෙජිස්ටර් කරගන්න ඕනේ. හැබැයි ඒක උනට ගෙන්නන කෙනත් කරලා දෙනනොට ඒකට අමතරව අපි ගෙවන්න ඕනේ. රයිට්. ඔය පොඩි දෙකක් ඊට අමතරව මම කිව්වා ඒකේ වාසි AMW ලින්ක් ගෙනනවා නම් එයාලාගේ වොරන්ටි හම්බෙනවා. මේ අපි පර්සනල් ගෙනවත් Mag City එයාලගේ වොරන්ටි එක හම්බෙන්නේ. ඔය ටික කිව්වා AMW ලාගෙන් ගෙනවත් ඒක අර අන්ඩර් කෝටින් එකක් මම හිතන්නේ කරනවා ඇති. අපි පර්සනල් ගෙනවත් අන්ඩර් කෝටින් එකක් කරලා දෙන්නේ නැහනේ. ඒකත් කිව්වා. ඊට අමතරව AMW ලා ගෙනවත් එයාලගේ ලීසින් ගත්තොත් එයාලගේ ෆුල් ඉන්ෂුරන්ස් එක 180 වැටෙනවා ඇති. අපි ගෙනවත් ඉතින් අපිට එහෙම කියන අපි එකකින් ගන්නවා නෙමෙයි ලීසින් වෙන කම්පැනි එකකින්. එතකොට ඉතින් එහෙම නැමෙයි 1.10 1.20 එක එහෙම රේට් වලට තමයි ෆුල් ඉන්ෂුරන්ස් වැටෙන්නේ. රයිට්. දැන් මම මේ කියන්නේ නැහැ අපි ෆුල් ඉන්ෂුරන්ස් මේ පර්සනල් ඉම්පෝර්ට් කරද්දී අපිට අවශ්‍ය වෙන දේවල් ටික අනිවාර්යයෙන්ම අපිට අපේ ටින් නම්බරේ දැන් ඒක අනිවාර්යයෙන්ම අපේ රටේ නීති අනුකූල දෙයක් නෑ. වයස අවුරුදු 18 වැඩි කෙනෙකුට ටින් නම්බර් එකක් තියෙන්න ඕනනේ. හරි. ඒතකොට අපේ ටින් නම්බර් එක තියෙන්න ඕනේ. එතකොට අපිට අනිවාර්යයෙන්ම වාහන ඉම්පෝර්ට් කරගන්න මාසයකට විතර කාලයකට ටෙම්පරලි වැට් එකක් දෙනවා. ටෙම්පරලි වැට් එක ගන්න ඕනේ. ඔය ටික තියෙන්න ඕනේ. ඔය දෙක තමයි අර බේසිකලි අවශ්‍ය ඩොකියුමන්ට්ස් දෙකක්. ඒ දෙක කලින් රෙඩි කරගෙන තියෙන්න ඕනේ. නැත්නම් වාහනේ ආවා කියලා එකපාරට ටින් නම්බර් එක ගන්න එක ගොඩක් කල් යනවනේ. ඒක නිසා ඊට අමතරව අපේ දැන් ඇඩ්‍රස් එකේ මොනවා හරි චේන්ජ් එකක් තියෙනවා. ID ඇඩ්‍රස් එකේ එකක් දැන් ඉන්න ඇඩ්‍රස් එක වෙනස් නම් ඒ වගේ නම් ග්‍රාම සේවකයෙක්ගෙන් ප්‍රාදේශීය ලේකම්ගෙන් ඒක සහතික කරලා ලියුමක් ඕනේ. ඔය වගේ දේවල් ටිකක් අපි කරගන්න ඕනේ. හරි. ඊට අමතරව දැන් මෙහෙමයි ඉම්පෝර්ට් කරනකොට කම්පැනිෙන් එයා කියනවනේ ගාණක්. හරි මම ඔයාට 1.3ට ගෙනල්ලා දෙනවා. හරිද? ඒක ෆික්ස් කියලාම කියන්න බෑ. හේතු දෙකක් උඩ. මොකද අපි LC එක ඕපන් කරද්දී LC එකට අපෙන් කැපෙනවා. කියන්නේ LC එකට අපි කියන්නේ අපේ account එකෙන් ඉන්දියාවේ බැංක් එකකට සල්ලි යනවනේ. එතකොට ඒ දවසට පවතින exchange rate එක ඩොලර් රේට් එක අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. ඒක අපිට කියන්න බෑනේ අද තියෙන රේට් එක හෙට තියෙන රේට් එක පොඩි වෙනස් වීමක් වෙන්න පුළුවන්. මේ දවස්වල යම් එක ස්ටේබල් එකකින් තියෙන්නේ. අපි දන්නේ නැහැ එකපාරට අද 310 එක හෙට 315 වෙනවද කියලා දන්නේ නැහැ. එතකොට ඒ හින්දා අර ෆික්ස් කියලා කියන්නේ ඒ අර කියපු ගානම කියන්න බෑ. ඒකින්ද වෙනස් වෙනවා. ඒක ඕවා දැන් අර පර්සනල් ඉම්පෝර්ට් කරන අය කියන්නේ සමහර අය. එතකොට ඒකයි අර දැන් කාට හරි මේ දැනුවත් වෙන්න කියන්නේ. ඊට අමතරව ඩියුටි amount එක. දැන් අපි ඇත්තට මේ වාහනේට ප්‍රොන්ස් එකට 50,000ක් ඩියුටියක් තියෙනවා. වාහනේවත් වටින්නේ 50,000ක් හරි. මේ වාහනේ කොස්ට් එකවත් කියන්නේ වාහනේ වැලියු එකවත් 50,000ක් නෑ. හරි. ඒ වුණාට අපි රජයට 50,000ක් ගෙවන්න ඕනේ. අපේ ඉතින් ඒවා ඉතින් කතා කරලා වැඩක් නෑ. එතකොට ගෙවන්න ඕනේ. එතකොටත් ඒකත් ඩියුටි මේ එක්ස්චේන්ජ් රේට් එක. අපි දැන් කිව්වොත් මේකට 50,000යි නෑ. ඒක අපි තව මාසයක් යද්දී ඩොලර් එක 315 වෙලා තිබ්බොත් ඒ ගානට තමයි ගෙවන්න ඕනේ. ඒතකොට ඊට වඩා වැඩි වෙනවා මේ amount එක. එතකොට ඒ හින්දා ෆික්ස්ම කියන්න බෑ. පොඩි වැඩිවීමක් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. හරි. ඊට අමතරව තව වැඩි වෙන්න තව එක කාරණයක් තමයි අපි හාබර් එකට ගෙනල්ලා ඕකේ සතියක් දෙකකට වඩා වැඩි කාලයක් තිබුණොත් ඩෙමරේජස් වෙනවා. එතකොට ඒකත් සාමාන්‍ය කස්ටමර්ට බෙයා කරගන්න වෙනවා. හැබැයි ඒක ඩිපෙන්ඩ්. මොකද දැන් අපිත් සාමාන්‍ය පෞද්ගලික ආයතන වල වැඩ කරන අපිත් ගෙන අපි කවදාවත් කස්ටමර්ට ඩෙමරේජ් එක බෙයා කරන්න දාන්නේ නැහැ. හරි. ඒක අපි කොහොම හරි ඇබ්සෝබ් කරගන්නවා. ඒ වගේ සමහර අය එහෙම කරන සමහර අය කරන්නේ ඒකත් එක්කන කතා කරගන්න ඕන. ඊට අමතරව මේ වාහනේත් දැන් වැලියු මං හිතන්නේ දෙකයි. එකයි 1,03,00,000ට ගේනවා 1,06,00,000ට ගේනවා. ගෙනලා දෙන්න පුළුවන්. ඒක 2025 නම් මැනුෆැක්චර් එක 1,03,00,000යි. මේ ප්‍රයිස් වෙනස් නැහැ එක එක්කෙනාගේ. මම නිකන් කියන්නේ. එතකොට 2026 නම් මැනුෆැක්චර් එක ඒක 1,06,00,000යි. හරි 7,00,000යි. හරි. මම දන්නේ දැන් AMW එකෙත් ගණන් වැඩි වෙලාද කියලා. ඉතින් ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් ලංකාවට ගෙනල්ලා
ස්ටොක් තියෙන ඒවා තියෙනවා මම දැකලා තියෙනවා ඒවා 1 කෝටි 8 ලක්ෂයට කෝටි දසලක්ෂයට එහෙම තමයි විකුණන්නේ. හරි මොකද යාලා වියදම් කරලා ගෙනල්ලා මෙතන ස්ටොක් කරගෙන ඉන්නවා අවශ්‍යතාවය තියෙන ගමන් ගියා ගත්තා. ඒකත් ඉතින් තමන්ගේ කැමැත්ත කාටවත් කවුරුත් කියන්නේ නැහනේ මේක ගන්න අරක ගන්න කියලා තමන්ගේ අවශ්‍යතාවනේ. අපෝ ඉන්දියන් ඒවා අකමැතියි ඉන්දියන් ඒවා ගන්න එපා. රේස් එකක් ගන්න. ඇත්තටම හොඳයිනේ Toyota බ්‍රෑන්ඩ් එක කවුරුත් කියන්නේ නරකයි කියලා. එතකොට නේ අපි කවුරුත් අපි Android පාවිච්චි කරාට අපි කවුරුත් Apple හොඳ නැහැ කියලා කියන්නේ නැහැ. අපි දන්නවා Apple හොඳයි. ඒනොට අපේ අවශ්‍යතාවය අපි දන්නවනේ. දැන් මගේ නම් මම ෆෝන් එකක් ගද්දි මම එකට බලන්නේ බැටරි එක. ඒ කියන්නේ කොච්චර වෙලාවක් බැටරිය තියෙනවද කියන එක. සෙල්ෆ් ලයිෆ් එක තමයි බලන්නේ. එතකොට මට දවසම එක ෆුල් charge එකෙන් දවස හොඳට තියෙනවා. මට මොකද ගොඩාක් කෝල් එන ගොඩාක් ෆෝන් එකේ ඉන්න නිසා මට ඒක තමයි ඒක. එතකොට මට සමහරට මම Apple එකෙත් ඇති මම දන්නේ. මට ඉතින් මම බැටරිය තියෙන මොකක් හරි එකක් ගන්නවා. බැටරිය හොඳට තියෙන එකක් ඒ වගේ. එතකොට අරකට ඒ වගේ. එතකොට දැන් මේකත් සාමාන්‍ය SUV එකක් SUV කියලා කියන්නේ නැහැ කට්ටිය. සාමාන්‍ය පොඩක් ජිප් ටයිප් වාහනේ. ඒකට ඉතින් කෙනෙකුට මේක නිකන් බජට් වගේ නම් මේ ගානට යන්න නැත්නම් අත රේස් එකක් ගන්න පුළුවන් නැත්නම් ඇටිවා එක තියෙනවා එකයි 1,08,50,000ට නේ ඒවා තියෙනවා. ඒද රොකි එක තියෙනවා ඩයිහල් ස්ටෝක් ඒවා එකම විදිහට යන්නේවනේ. ඉතින් තමන්ගේ choice එක. ඊට පස්සේ අපි දැන් ගනුදෙනුව කරනකොට අපි ඇත්තට දැන් පෞද්ගලිකව ගෙන්නන ඉන්නවනේ. එතකොට අපි trust කෙනෙක් ගාවට යන්න ඕන. දැන් මම මගේ හිතවත් යාළුවෙක් හරහා සම්බන්ධ වෙච්ච නිසා මට එයා trust. මගේ යාළුවා හින්දා. නැතුව එයාලා හින්දා නෙමෙයි මගේ යාළුවා නිසා මට එයාලව trust. එතකොට මං එයාලා එක බය නැතුව ගනුදෙනු කරා. දැන් සාමාන්‍යව ගෙන්නද්දී ඉල්ලනවා ඇඩ්වාන්ස් එක. ඇඩ්වාන්ස් එක එතකොට දැන් හිතන්නකෝ එක එකනා ගන්න ප්‍රමාණය වෙනස්. එක්කෙනෙක් ලක්ෂ 10ක් ගන්න පුළුවන්, එක්කෙනෙක් ලක්ෂ 20ක් ගන්න පුළුවන්, එක්කෙනෙක් ලක්ෂ 30ක් ගන්න පුළුවන් ඇඩ්වාන්ස් එක. එතකොට දැන් මම නම් මගේ යාළුවා විශ්වාස නිසා මුකුත් ඩොකියුමන්ට්ස් නැතුව දුන්නා. හරි. ඒනොට ඔයාලා එහෙම දෙද්දී එහෙම දෙන්න යන්න එපා. දන්නේ නැති තැනක් නේ. ඉඳ මොකක් හරි රිටන් මොනවා හරි ප්‍රූෆ් එකක් තියන්න දෙන්න නැත්නම් අවසන් සල්ලි ටිකක් නැතු වෙන්නේ. එහෙම. එතකොට තව එකක් මම මෙතන ඇත්තටම කියන්න අදහස් කරේ කාගේවත් හොඳක් අපි දැන් මෙහෙමනේ කාගේ වුණත් හොඳක් දැක්කොත් හොඳ කියන්න ඕනනේ. ඒ වගේම වරදක් දැක්කොත් වරදක් කියන්න ඕන. තව කෙනෙක් අහු නොවි ඉන්න. දැන් මම එක තැනකට ඇත්තට ඉස්සෙල්ලා ගිහිල්ලා කතා කරා. එයා 1,2,50,000ට වාහනේ ගෙනල්ලා දෙනවා මාසෙකමාරයි යන්නේ. අපි රෙජිස්ටර්ත් කරලා දෙනවා. ඇත්තටම හොඳයිනේ. ඒ වුණාට දැන් මම දන්න ඉංජිනේර මල්ලි කෙනෙක් එයාගෙන් ඕඩර් එක දාලා දැන් මාස 4ක් කරනවා. අයියේ මට AMW ලාගෙන් ගෙනව නම් හරි කියලා කිව්වා. ඉතින් දැන් මම බැරිලාකවත් අර ඒතන මෙයාගෙන් ගන්න කියලාවත් කියන්නේ නැහැ. මොකද අපිට මොකුත් වාසියක් නැහැ. මේ එහෙම කියන්නේ නැහැ. මොකද එතකොට එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒ අත්දැකීම බෙදාගත්තාම තව කෙනෙක් ඒ වගේ තැනකින් ගිහිල්ලා එහෙම ගන්නෑ. කාට හරි වරදක් වෙලා තියෙනවා නම් ඒ කට්ටිය ඔය කිව්වට නෑ මෙහෙමයි මට කිව්ව නම් 1.3යි මට ගෙනාවට පස්සේ 1.10ක් වුණා. ඒ වගේ දේවල් තියෙනවනම් ෂෙයා කරගන්න. ඒතකොට තව අපි වගේ මේ අපි ඇත්තට දැන් වාහන ගන්න මිනිස්සු අරන් ඉවරයිනේ. මොකද සල්ලි තියෙන මිනිස්සු අරන් ඉවරයි. දැන් තියෙන්නේ අර කිරලා මැනලා ලෝන් දාගෙන ලීසින් දාගෙන ඉඩම් විකුණගෙන අර වාහනයක් ගන්න ආසාවට ගන්න කට්ටියනේ දැන් වාහනයක් ගන්න. නැතුව මේ සල්ලි තිබිලා ගන්න අය නෙමෙයිනේ. ඉතින් එහෙම එතකොට එහෙම එකක් බලන්න. ඒ කියන්නේ අර එහෙම ඔයාලා දන්න දේවල් ෂෙයා කරගන්න. එතකොට හැම ගනුදෙනුවකටම සාක්ෂි මොනවා හරි තියාගන්න එවිඩන්ස්. ඒ කියන්නේ ඔක්කොම බැංක් through හරි රිසීට් ඒවා කරගන්න. ඇත්තටම කතාව දැන් සාමාන්‍ය ඔය මේකක ඇත්තටම ලංකාවට ලෑන්ඩින් කොස්ට් එක මම කොස්ටිං කරලා නෙමෙයි. ඒනට මට ඒක තේරෙනවානේ. ලක්ෂ 98ක් 99ක් තමයි ඔය ඇත්තටම වෙන්නේ. එතකොට යාලත් ඔය ලක්ෂ 3-4ක ලාභයක් තියාගෙන තමයි අපිට දෙන්නේ. ඔය කියන්නේ පර්සනල් ඉම්පෝර්ට් කරත් කම්පැනියෙන් ගෙනාවත් ඔය වගේ එකක් තමයි වෙන්නේ. ඒකත් සාධාරණයි නේද? අපේ ලංකාවේ එහෙම නෙමෙයිනේ. පේනවනේ මේ පරණ අවුරුදු 20 30 වාහනේ අරන් ලක්ෂ 5ය තියාගෙන නෙමෙයි ඊටත් වැඩිය තියාගෙන දෙන්නේ මිනිස්සු. නේ දැන් මේක මොනවා වුණත් අලුත් වාහනයක් නේ. බය නැතුව අවුරුදු 5ක් පදින්න පුළුවන්. ඒක ඉන්දියන් උනත් කියන්නේ ඉන්දියන් උනත් නේ මොන රටේ වුණත් ඒක සාමාන්‍ය අවුරුදු 5ක් හොඳට වාහනේ පදින්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. ඔයාලගෙත් මොනවා හරි එහෙම දේවල් තියෙනවා නම් තව කෙනෙකුට ෂෙයා කරගන්න. ඊට පස්සේ අනේ තව දෙයක් තමයි. ඇත්තට දැන් මේක වල ඉතින් ඔය ඩෝ වයිසර් මොඩල් ෆ්ලැග් මේ 3D කාපට් එහෙම නැහැනේ. ඕව අපි ගන්න දැන් එක තැන් වල එක ගණන්. ඒ කියන්නේ වාහනේ දැකලා. ඇත්තටම දැන් මම නිකන් ගන්න මගේ යාළුවට ඩිකි කාපට් එක රුපියල් 800ට දාගත්තා. දැන් මේකේ යද්දී ඒක 2500 3000යි නේ උදාහරණයක්.
ඉතින් මේක ටිකක් චුට්ටක් ලොකු ඇති. ඒ වුණාට දැන් ගානුත් වැඩි ඇති. අවුරුද්දත් දැන් ගන්නක්. ඒ වුණාට ඒක අර පුළුවන් නම් ඔයාලා දන්න තැන් තියෙනනේ. මම නම් ඔන්න මෙතන ගත්තේ 3D කාපට් එක අනිත් හැමතැනම 23500 මෙයාගෙන් ගත්තේ 20000ට. එහෙම කියන්නේ. ඒතකොට තව කෙනෙකුට උදව්වක්නේ. දැන් මට මේ වීඩියෝ එක දැම්මා කියලා මට අබමල් රේණුවක මුකුත් නැහැ. හරි. ඒ කියන්නේ මට වාසියක් නැහැ. මම තව කාට හරි දැනුවත් වෙන්න නොදන්න කෙනෙකුට මොනවා හරි එක තොරතුරක් දැනගන්න තමයි දැන මේවා කරේ. ඒ වගේම දැන් මං වාහනේ ගෙන්න ගත්තේ අයියලා කෙනෙවේ ඕනනම් මං එයාව සම්බන්ධ කරලා දෙන්න. මං එයාගේ නම්බරයක්වත් දාන්නේ නැත්නම් මං එයාලට කඩේ යනවා වගේ හරි මොකක් හරි කියන්නේ මට ට්‍රස්ට් මොකද එයාලා මාසෙම වාහනේ ගෙනලා දුන්නා. එයාගේ ඒ සර්විස් එක හොඳයි. එයා මට පොරොන්දු දුන්නේ නැහැ නේ රෙජිස්ටර් කරලා දෙනවා කියලා. ඒ වගේ එකක්. කියන්නේ ඒක විතරයි මට අවුල. ඊට අමතරව අර ජපන් නොවන සෑම වාහනයක්ම වේ කරන්න ඕන. ඒක ප්‍රශ්නයක්. ඒක අපි ගිහිල්ලා වාහනේ ෆිසිකලි පෙන්නලා වේ කරලා ගන්න ඕනේ. හැබැයි ඉතින් ඔය ඔක්කොම ප්‍රශ්න සමහර ඒවා නැහැ සේල් එකකින් ගත්තොත්. සේල් එකකින් ගත්තොත් එයාලා වාහනේට රෙජිස්ටර් කරලා ඉතින් කියන පික්ස් ගන්නම රෙජිස්ටර් කරලා ඔක්කොම කරලා තමයි දෙන්නේ. එතකොට සාමාන්‍ය එයාලා වාහනේ ගෙනල්ලා තියාගෙන ඉන්න කට්ටියනේ. එතකොට ඉතින් අරට වඩා වැඩි ගාණක් දෙන්න වෙනවා ඉතින්. ඒ කියන්නේ අපි ඩිරෙක්ට් ගෙන්න ගන්නවට වඩා. ඉතින් එහෙම බලලා හොඳ තැනින් ගන්න අර ස්පෙයා පාර්ට්ස් හොඳ තැන් තිබ්බොත් කියන්න මොකද එතකොට එයාලටත් හොඳයි. මොකද දැන් එක තැනක මම නික උදාහරණ 3D කාපට් එක 23500 මම තව තැනක දැක්කා 20000යි. මං අතර 20000ක ගත්තොත් මං එයාගේ මට මුකුත් හම්බෙන්නේ නැහැ. හැබැයි මං ඒ කන්ටැක්ට් එක තව කට්ටියට බෙදනවා. එතකොට එයාටත් තව බිස්නස් හැදෙනවා. හැබැයි ඒකල මට රුපියලක් හම්බ වෙනවටවත් නෙමෙයි. එයාට හොඳ දේවල් ෂෙයා කරන්න ඕනේ. එතකොට තව මිනිහෙකුටත් වාසියක් වෙනවා. ඉතින් එහෙම බලලා මේ උදව් කරන්න මොකද මේක ලංකාවේ ටිකක් වැඩි දෙනෙක් ගන්න වාහනයන්නේ. එතකොට අපේ එහෙම කමියුනිටි එකක් තිබුණාම එයාලටත් හොඳයි. අපේ දැනුම ෂෙයා වෙනවා. මොන හරි ෆෝල්ට් එකක් තිබුණොත් මොන හරි අවුලක් තිබුණොත් ඒක සර්විස් කරන තැන් හොඳ තැන් තිබුණොත් ස්පෙයා පාර්ට්ස් අඩුවට තියෙන තැන් තිබුණොත් එහෙම ඉතින් කට්ටිය අතර බෙදා ගන්න. හොඳ වෙයි හොඳ නරකත් කියන්න. ඉතින් අර ආහාරම නම් අනේ කට්ටිය අපහාස කරන්න එපා. ඒ කියන්නේ අනේ ඕක ඉන්දියාවේ වැඩක් නෑ. ඉතින් ඉතින් අපි දුප්පත් හින්දා තමයි එකක් ගන්න. ඒතකොට සල්ලි තියෙන ඒ වගේ කට්ටියට පුළුවන් ජපාන් යුරෝප් ඒ වගේ වාහනයක් ගන්න. අපි නම් ඉතින් තව මිනිස්සෙක් හොඳ වාහනයක යද්දී හරි සතුටු වෙනවා. මොකද අපි දන්නවනේ වාහනයක් ගන්න මිනිහෙක් කොච්චර දුක් විඳලා තියෙනවද කියලා. කට්ටක් කලන වාහනයක් ගන්න. කොඩු ගංජා විකුණලා එහෙම ගන්න කට්ටිය නෙමෙයිනේ. එතකොට දන්නවනේ මේවා ලීස් ගෙවාගෙන අවුරුදු 5කට 7කට ලීස් ගෙවාගෙන බොහොම දුකසේ එහෙමනේ ගන්න. එතකොට අපි නම් අර ඒකයි මම සමහර මිනිස්සු දැකලා පාර පායිදී ලොකු වාහනයක් දැක්ක ගමන් හිමින් පයින්. අපි නම් පාරක් ක්‍රොස් කරත් ඉක්මනට ක්‍රොස් කරනවා. මොකද අර අපි සාමාන්‍ය මේ දේවල් වලට ආදරය කරන. ඒතකොට තමයි අපිට හම්බෙන්නේ දේවල්. සමහරට අපි අර මිනිස්සෙක් තට්ටු තුනේ දෙකේ ගියක් දැක්කම ඊර්ෂ්‍යා කරනවා නම් වාහනයක් දැක්කම ඊර්ෂ්‍යා කරනවා නම් ඉගෙන ගත්ත මිනිස්සෙක් දැක්කම ඊර්ෂ්‍යා නම් අපිට ඒවා ලැබෙන්නේ අපේ දරුවෙකුටවත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අර අපි හැම වෙලාවම හොඳ දේවල් මේවා කරන්න. මොකද ඇත්තටම අපි නම් ආසයි මිනිස්සෙක් වාහනයක ලස්සනට ඒ පිළිවෙලට යනවා දකින්නකොට හරි ආසයි සතුටුයි. මොකද අපි දන්නවනේ නිකන් නේ අපි හැමෝටම තියෙන පැය 24යි. අපි බරුවට නිකන් හීන දැක නිදානේදී අර මිනිස්සු මහන්සි වෙච්ච ඉඳලා තමයි ඒ වගේ යන්නේ නේ. එහෙම හිතන්න ඉතින් ඔය දැනුම නිකන් ඉන්ෆෝමේෂන් ටික මේවා කරේ කාට හරි නිකන් මෙලෝරි ටෝක් වගේ නම් අනේ අතහැරලා දාන්න මම තර්ක කරන්නේ කාට හරි මම දන්නවා එක්කෙනෙකුට හරි මේ තොරතුරු වැදගත් වෙයි කියලා. හරි එහෙනම් ජය වේවා.